අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ CPP එක ගැන. CPP එක මැක්සිමම් CPP එකක් ගන්න ඕනේ ගන්න තියෙන්න ඕනේ කන්ඩිෂන්ස් මොනවද කියලා තමයි කතා කරන්නේ. පළවෙනිම amount එක ගැන කතා කරනවා නම් CPP එක මැක්සිමම් 2025ට තියෙන්නේ 2034ක් ඩොලර්ස්. එතකොට අනිත් අගයන් ගැන කතා කරොත් CPP average අවුරුදු 60 දී 540ක් හම්බ වෙනවා. ඒක මැක්සිමම් CPP අවුරුදු 60 ගන්න කෙනෙකුට 917ක් හම්බ වෙනවා. ඊළඟට average monthly payout එක 65න් ගන්න කෙනෙක්ට 808යි මැක්සිමම් එක 1433යි. 70 වෙනකන් හිටියොත් 70 දී average monthly payout එක තියෙනවා 1150ක්. ඒක මැක්සිමම් ගන්න කෙනෙකුට 2034ක් හම්බ වෙනවා. ලොකුම ෆැක්ටර් එක තමයි CPP එක මැක්සිමම් කරන්න පුළුවන් අපේ අවුරුදු 70 වෙනකන් ඉන්න එක CPP එක ගන්න. එතකොට 70 දී ගන්නවා නම් 65 දී ගන්නවට වඩා 142කින් වැඩි වෙනවා CPP amount එක. ඒ වගේම තමයි අපි 60 දී ගන්න ඩිසයිඩ් කරොත් CPP එක ඒක අපි 65 දී ගන්න amount එකට වඩා 136කින් අඩු වෙනවා. එකක් වයස අවුරුදු 70 වෙනකන් ඉන්න ඕනේ ගන්න. දෙවැනි කාරණය අපේ මැක්සිමම් ඉන්කම් එක මේන්ටේන් කරලා තියෙන්න ඕනේ අවුරුදු 39ක්. මැක්සිමම් ඉන්කම් එක CPP එකට ගන්නේ 82000යි. ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. දැන් 2024 දී ඩිසයිඩ් කරලා තියෙන්නේ මැක්සිමම් CPP තියෙන්න ඕනේ amount එක 82000යි. ඊළඟ තුන්වෙනි එක අපි කොච්චර කාලයක් කන්ට්‍රිබියුට් කරලා තියෙනවද CPP එකට කියලා. මැක්සිමම් හම්බෙන්න නම් අවුරුදු 39ක් කන්ට්‍රිබියුට් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අවුරුදු 30 දී වගේ කන්ට්‍රිබියුට් කරන්න පටන් ගත්තා නම් 70 වෙනකම් කන්ට්‍රිබියුට් කරලා තියෙන්න ඕනේ. ඒ අතර මොන හරි ගැප්ස් තියෙනවා නම් මොන හරි ගැප්ස් තියෙනවා නම් ඒවට අඩු වෙනවා. එච්චර තමයි. අනිත් එක 70 වෙනකන් අපිට RRSP වගේ වයින් දුවන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා පාවිච්චි කරලා CPP එක ගන්න එක ඩිලේ කරන්න පුළුවන් 70 වෙනකන්. ගොඩක් අය ඇඩ්වයිස් කරන්නේ ඒ විදියට ඉන්න කියන එක. මොකද CPP එක ලිවිං ඒ කියන්නේ උද්දමනයත් එක්ක වැඩි වෙනවා ඒක. ඒ amount එක. ඉතින් ඒ නිසා 2034 වුණාද 2025 අපි 2025 ගන්න පටන් ගත්තොත් අපි 2035 වෙනකොට ඒක උද්දමනයත් එක්ක ඒ ගාන වැඩි වෙනවා. ඉතින් ඒ නිසා සේවිං එකකට වඩා ඒක more reliable pension එකක්.